බුදුහාමුදුරුවෝ බණ කිව්වේ බෞද්ධයන්ට නෙවෙයිනේ. බුදුහාමුදුරුවෝ බණ කිව්වේ මිනිස්යන්ට. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඕනෑම මිනිසෙකුට සාධාරණයි. ඔය ඇත්තන්ගේ බෞද්ධකම වුණත් පැත්තකින් තියන්න. ඔය බෞද්ධයි කියලා දැන් ගහගෙන ඉන්න ලේබල් එක වුණත් පැත්තකින් තියන්න. පැත්තකින් තියලා බලන්න මොකද බුදුදහම එක්තරා මාර්ගයක් උගන්වන එකක්. එක්තරා දර්ශනයක් උගන්වන එකක්. ජීවිතයේ මෙලව පරලොව දෙක යහපත් වෙන දර්ශනයක් උගන්වන එකක්. ඒ දර්ශනයේ ඔබ ඉන්නවාද කියන එක විතරක් බලන්න ලේබල් එක අයින් කළා. උන්වහන්සේ උගන්වන පාඩම තමයි මිනිස්සුන්ට කිසිම දෙයක් ගැන ප්‍රතිරූප ගොඩනගන්න එපාලු. ඉගෙන ගන්න. කිසිම දෙයක් ගැන අනවශ්‍ය විදිහට ප්‍රතිරූප ගොඩනගන්න එපා. මෙහෙම දේශනා කරන්න හේතුව පින්නත් නේ. ප්‍රතිරූප කියනවා කඩාගෙන වැටෙන්න පුළුවන්. එතකොට තමයි අපිට දරා ගන්න බැරි. ලාභ ලැබෙන්න පටන් ගත්තාම අපි ඉහළට යනවා වගේම වෙනතුනේ පහලක් නැත්තම් කොහෙද ඉහළක් තියෙන්නේ? පල්ලමක් නැත්තම් කොහෙද කන්දක් තියෙන්නේ? බුදුවරු ලෝකෙට ධර්මයේ දේශනා කරේ මේවා සමසිතින් දරා ගන්න පුරුදු වෙන්න කියලා. බුදුවරු ලෝකයාට මේ දේශනාව පැහැදිලි කරේ අකම්පිතව ජීවත් වෙන්න ඕනේ නිසා. ඒ නිසා පින්නතුනේ අටලෝ දහමේ කම්පා වීම කියන කාරණය ගැන එක පාරකට වැඩියෙන් පින්නතුන් තව පාරක් හිතන්න වෙනවා.